ආයිබෝවන් අද අපේ ගැඹුරු විමසුමේ මාතෘකාව ලංකාවේ දේශපාලනයේ ලොකු කතාබහක් ඇති කරපු එකක්. ඒ තමයි 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත. ඔව්. ඇත්තටම වැදගත් මාතෘකාවක්. අපි මේක තේරුම් ගන්න ආදාළ පනතම පාර්ලිමේන්තු වාර්තා, පත්තර ලිපි, නීති විශ්ලේෂණ මේ වගේ මූලාක්ෂ කීපයක්ම අද බලනවා. අපේ අරමුණ හරි සරලයි. මේ අලුත් නීතිය මොකද්ද? ඇයි ගෙනාවි? මොනවද හරියලම අයින් වුනේ? ඒ කියන්නේ අර හිටපු ජනාධිපතිවරුන්ට වැඳපුවන් දෙල්ලගුණු විශේෂ වරප්‍රසාද අයින් කරපු එක. ඔව් ඒකට ලැබුණු ප්‍රතිචාරය හැමත් බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒ ප්‍රතිචාර ඒ වගේම මේකේ නියම තේරුම මොකද්ද කියන එක පැහැදිලි කරගන්න එක තමයි අද අපි කරන්නේ. හොඳයි. හැබැයි කතාවට බහින්න කනින් මේ කාරණේ පොඩ්ඩක් හිතන්න. 2017 ඉඳන් 2025 මැද වෙනකම් විතරක් මේ කියන වරප්‍රසාදවලට රජයේ රුපියල් මිලියන 491ක් පොඩා වියදම් කරලා තියෙනවා. මිලියන 491ක්? ඒක සෑහෙන ලොකු ගාණක් නේද? ලොකු ගාණක්. ඒකෙනුත් මිලියන 231ක්ම. ඒ කියන්නේ භාගයකටත් කිට්ටුයි වැය වෙලා තියෙන්නේ එකම එක හිටපු ජනාධිපති කෙනෙක් වෙනුවෙන්. ඒක තමයි ගොඩක් දෙනාගේ අවධානයට ලක්ුනේ. ඔව් ඒ කියන්නේ අද අපි මේ පනතේ විස්තර අයින් වුණු වරප්‍රසාද පක්ෂ විපක්ෂ මත අර මුදල් කාරණා නීතිමය පැත්ත මේ ඔක්කොම ගැන ගැඹුරින් කතා කරමු. හරි. හයි. එහෙනම් මුලින්ම අපි බලමු මේ අලුත් නීතිය මොකක්ද කියලා. 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත. ඔව්. මේකෙන් කෙලින්ම අයින් කරන්නේ අර කලින් තිබ්බ 1986 නේද? අංක 7 පනත. ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත. හරියට හරි. ඒ 86 පනත තමයි මේකෙන් අවලංගු වෙන්නේ. කාලරාමව ගත්තොත් මේක පාර්ලිමේන්තුවට එන්නේ 2025 අගෝස්තු 7 වෙනිදා. අධිකරණ ඇමතිතුමා හර්ෂින නානායකර මහත්මයා එතුමා තමයි ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ සැප්තැම්බර් 10 වෙනිදා ඡන්දේ තියෙනවා. ප්‍රතිඵලයත් ගොඩක් තීරණාත්මකයි නේද? ඔව්. පක්ෂව 151යි විපක්ෂව එකම එකයි. එකයි. එද්දාවම කතානායකතුමා ආචාර්ය ජගත් වික්‍රමරත්න මහත්මයා සහතික කරනවා සැප්තැම්බර් 12 ගැසට් එකේ යනවා. එතකොටටි නීතියක් වෙනවා. ඔව් ඒක තමයි ක්‍රියාවලිය. හැබැයි මෙතන පැහැදිලි කරගන්න ඕන දෙයක් තියෙනවා. මේ අලුත් පනතෙන් අයින් වෙන්නේ 1986 අංක 4 පනතේ තිබ්බ නිශ්චිත වගන්ති 3ක් යටතේ දීපු අමතර වරප්‍රසාද විතරයි. ඒක වැදගත්. මොනවද ඒ වගන්ති 3? එකක් දෙවෙනි වගන්තිය. ඒකින් තමයි හිටපු ජනාධිපති කෙනෙක්ට හරි එහෙම නැත්නම් එතුමාගේ එතුමියගේ වැඳබුවට හරි නිල නිවසක් එහෙම නැත්නම් ඒකට මාසික දීමනාවක් දුන්නේ. ඒක දැන් නැහැ. හරි. ඊළඟට තුන්වෙනි වගන්තිය. ඒකෙන් ලැබුණේ මාසික ලේකම් දීමනාව, නිල වාහන, අනිත් ඒ ආශ්‍රිත පහසුකම්. ඒවත් දැන් නැහැ. අන්තිමට හතරවෙනි වගන්තිය. ඒකෙන් හිටපු ජනාධිපති කෙනෙක්ගේ වැඳබුවකට ගෙවපු විශේෂ මාසික විශ්‍රාම වෙතපක් තිබ්බා. ඒකත් මේ යටතේ අහෝසි වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම අර 86 පනතෙන් ආපු අමතර දේවල්. අනිවාර්යයෙන්ම ඒක අවධාරණය කරන්නම ඕන. මේ අයින් වෙන්නේ අර අමතර ප්‍රතිලාභ විතරයි. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හරි වෙන නීති වලින් හරි හිටපු ජනාධිපතිවරුන්ට ලැබෙන සාමාන්‍ය විශ්‍රාම වැටුප තියෙනවනේ. ඔව්. අන්න ඒවට කිසිම බලපෑමක් නැහැ. ඒ වගේම තමයි ආරක්ෂාව. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම වෙනසක් මේ පනතෙන් කරලා නැහැ කියන එකත් අධිකරණ ඇමතිතුමා පැහැදිලිවම කිව්වා. හරි. එතකොට රජයේ මේ වගේ පියවරක් ගන්න හේතු විදිහට මොනවාද කිව්වේ ඇමතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරද්දී? ඔව් එතුමාගේ කතාව අනුව මූලිකම අදහස තමයි දේශපාලනය කියන්නේ වරප්‍රසාද ලබන ජොබ් එකක් නෙවෙයි ඒක සමාජ සේවයක්. ඉතින් එහිම විශේෂ දායකත්වයක් නැතුව ලැබෙන අමතර වරප්‍රසාද අනවශ්‍යයි කියන එක තමයි රජ ස්ථාවරය. මැතිවරණ පොරොන්දුවක් කියලාත් කිව්වා නේද? ඔව් ඒක මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් කියලාත් වර්තමාන ජනාධිපතිතුමාටත් අනුර කුමාර දිසානායක මහත්මයාටත් අනාගතයේදී මේ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ කියන එකත් එතුමා කිව්වා. ඩේලි FT එකේ ලිපි එකත් මේ ගැන තිබුණා නේද රජයේ පැත්තෙන්? එමෙ චෝදනාවක් තිබුණානේ. ඔව් තිබුණා. ඉතින් ඒකට උත්තර විදිහට තමයි ඒක කියලා තිබුණේ. ඒ වෙනුවට මේක මහජන මතයට ගරු කිරීමක් අර පරණ ආණ්ඩුවල තිබ්බ අධික වියදම් පුරුදු වලින් මිදීමක්. නායකයිනුත් සාමාන්‍ය මිනිස්සු වගේ ඉන්න ඕනේ කියන අදහස. අන්න ඒක. ඒ විශ්වාසයේ සහ අර ප්‍රිවිලේජස් ඒ කියන්නේ විශේෂ වරප්‍රසාද ප්‍රතික්ෂේප කරන ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනවා කියලායි ඇල කියන්නේ. විනයක් වෘත්තීය භවයක් ගැන කාරණයක් විදිහට දකින්නවා. හරි. දැන් ඉමු අර මූල්‍ය කතාවට. ගොඩක් අය කතා වුණේ මේ ගණන් හිලව ගැනනේ. අර SLPI එකකින් ඒ කියන්නේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයෙන් RTI එකකින් අරන් තිබ්බ දත්ත ටිකක් තිබ්බ නේද? ඔව් ඒකෙන් තමයි මේ සංඛ්‍යා ලේඛන එළියට ආවේ. ඒ අනුව 2024ට විතරක් මේ පනත එන්න කලින්
හිටපු ජනාධිපතිවරුන්ටයි වැන්දඹුවකටයි මේ දීමනක් ගෙවන්න මිලියන 41.28ක් වෙන් කරලා. 2024ට විතරක් මිලියන 41ක්. ඔව් ඒක 2023ටත් වඩා වැඩිවීමක්. 2023 දී මිලියන 37ක්. ඒක සැලකිය යුතු මුදලක්. ඒ දත්තවල තව උදාහරණෙම තිබ්බද? තිබ්බා. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ මහත්මයාට අර සාමාන්‍ය විශ්‍රම වෙටුපට අමතරව ඒක රුපියල් 9,7500ක් වගේ අර 86 පනත යටතේ මාසෙකට ලේකම් දීමනාවක් 50000කුයි ඉන්ධන දීමනාවක් හිතන්දකෝ 740ක් 100ක් වගේ දේවල් ලැබිලා තියෙනවා. ඉන්ධන දීමනාව ලක්ෂ 7කට වැඩි. ඕ මේ වගේ දීමන අනිත් හිටපු ජනාධිපතිවරු චන්ද්‍රිකා මැතිනිය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ වගේම හේමා ප්‍රේමදාස මැතිනියටත් ගෙවලා තියෙනවා. SLPI දත්ත අනුව 2024 සැප්තැම්බර් වෙනකොට විතරක් මේ විදිහට ගෙවපු මුළු ගාණ මිලියන 163.24ක්. ඒ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකම් විතරයි. ඕ හරිම පුදුමයි. අර Daily FT ලිපියේ තිබ්බ දිගු කාලීන දත්ත ටික මතකද? ඒකෙන් නේද අර ලොකුම ගාණ කිව්වේ. අන්න ඒක 2017 ඉඳන් 2025 මැද වෙනකම් අවුරුදු 8ක විතර කාලයක්. ඕ මේ විශේෂ වලප්‍රසාද වලට රජය දරපු මුළු වියදම මිලියන 491.2ක්. මිලියන 500කට කිට්ටුයි. ඒකෙන් භාගයක් විතර එක කෙනෙක්ට කිව්ව නේද? ඔව් ඒක තමයි අනිත් කාරණේ. ඒකෙන් මිලියන 231ක් විතර ඒ කියන්නේ භාගයට කිට්ටු ගාණක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කියලා ඒ වාර්තාවේ තිබුණේ. ඒ වියදමට අමතරව කාර්ය මණ්ඩලය ගැනත් මොනව හරි තිබ්බද? තිබ්බා. ඒකත් පුදුම හිතෙන කතාවක්. ඒ වාර්තාවට අනුව එතුමාගේ 111 දෙනෙක්ගේ කාර්ය මණ්ඩලයක් දීලා ඉඳලා තියෙනවා. 100ක්? 111ක්. ඒකේ වෛද්‍ය කාර්ය මණ්ඩලය 9යි, රියදුරන් 8යි, කාර්මික ශිල්පීන් 5යි, සූපවේදීන් 16යි, විදුලි කාර්මිකයෝ 26යි. විදුලි කාර්මිකයෝ 26ක්. ඔව්. අන්තිමට සුනක පාලකෙක් පවා ඉඳලා තියෙනවා කියලා ඒකේ තිබ්බා. ඒ වගේම එතුමා හිටපු නිල නිවසේ මාසික කුලිය රුපියල් මිලියන 4.6කට වඩින් කියලා තිබුණා. මිලියන 4.6ක් මාසෙකට. ඔව්. ඉතින් මේ සංඛ්‍යාලේඛන බැලුවම මේ වරප්‍රසාද පිටිපස්සේ තිබ්බ අර මූල්‍යමය බර කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් නේද? ඇත්තම මේ වගේ වියදම් ඒකාපු මහජන මතය මේ ඔක්කොම එක තමයි මේ පනතට විවිධ ප්‍රතිචාර ලැබුණේ. හැමෝම ඉතින් එකඟ වුණේ නෑ නේද? නෑ විවේචන විරුද්ධ මත ඒවත් තදින්ම ආවා. අපි මේ පැත්තත් බලමු. ප්‍රධාන වශයෙන්ම විරෝධය ආවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් SLP එකකින්. එයාලගේ පරිපාලන ලේකම් රේණුකා පෙරේරා මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමකුත් දැම්මා නේද? ඔව් අගෝස්තු 12ට. ඔව් මේක ව්‍යවස්ථා විරෝධී කියලා. ඊට පස්සේ සංජීව එදිරිමාන්න මහත්මයා එතුමා മന്ത്രി කෙනෙක් නේ? හිටපු മന്ത്രി කෙනෙක්. ඔව් හිටපු മന്ത്രി කෙනෙක්. එතුමා කරුණු කීපයක්ම කිව්වා. එකක් පනත ගෙනාපු විදිහේ වැරදි තියවා කියලා. අනිත් එක මේකේ SLP එකට ගහන්න ගෙනාපු එකක් කියලා. දේශපාලන ගමන කඩාකප්පල් කරන්න කියලායි. අන්න ඒ වචනෙමයි. ඒ වගේම කිව්වා මේකෙන් ඇත්තටම සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. මේ හදන්නේ හිටපු ජනාධිපතිවරු මහජන මුදලට බරක් කියලා පෙන්වන්න විතරයි. ඒ කියන්නේ මේක දේශපාලන ප්‍රහාරයක් කියලා එතුවා චෝදනා කළේ. අනිත් පක්ෂ SJB එක UNP එක වගේ. මම දෙන්න ඕනි කියලා කිව්වා. හැබැයි ඒ වෙද්දි පක්ෂයක් විදිහට තීරණයක් අරන් තිබ්බේ නැහැ කියලායි කිව්වේ. UNP එක. UNP එකේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහත්මයා එතුමාගේ පෞද්ගලික අදහස විදිහට කිව්වේ මේ වරප්‍රසාද අයින් කරනවට එතුමා විරුද්ධයි කියලා. ජනාධිපතිවරු රටට කරපු සේවයට ගරු කරන්න ඕන. සමහර විට විශ්‍රාමගියම් ආදායමක් නැති වෙන්නත් පුළුවන් නේ කියලා එතුමා කිව්වා. එයානත් පක්ෂයක් විදිහට සාකච්ඡා කරමින් ඉන්නවා කියලායි කිව්වේ. මේවා ඉතින් දේශපාලන අදහස්නේ. හැබැයි මේ ප්‍රශ්නේ ගැන ඒ කියන්නේ හිටපු නායකයන්ට කොහොමද සලකන්න ඕනේ කියන එක ගැන මීට වඩා පුළුල්ව බලපු විද්වත් මතක් තිබුණා. ඕ ඒක වැදගත්. මහාචාර්ය ජයදේව උයන්ගොඩ ආචාර්ය ගිහාන් ගුණතිලක වගේ අය මේ ගැන කතා කරලා තිබුණා. උයන්ගොඩ මහත්මයා මොකද කිව්වේ? එතුමාගේ අදහස තමයි විශ්‍රාමගිය දේශපාලකයෝ නඩත්තු කරන්න මහජන සල්ලි අනවශ්‍ය විදිහට වියදම් කරන්න හොඳ නෑ. හැබැයි කාට හරි ඇත්තටම ආධාරයක් ඕන නම් ඉල්ලීම කරලා නීති අනුකූල විනිවිද අපයෝජනීය වෙන්න බැරි විදිහේ ක්‍රමවේදයක් හරහා ඒක දෙන්න පුළුවන් වෙන්න ඕන. ඊ අයිතිය දේශපාලකින්ට විතරක් නෙවෙයි කියලාත් කිව්වා නේද? අන්න ඒකයි. අවශ්‍යතාවය තියෙන ඕනෑම පුරවැසියෙකුට ඒ ක්‍රමයේ විවෘත වෙන්න ඕන කියලා එතුමා කිව්වා. අධික වරප්‍රසාද නම් කාටවත් එපා. හැබැයි සාධාරණ ආරක්ෂාවක් ඒකත් අවශ්‍යතාවය බලලා තක්සේරු කළා දෙන්න ඕන කියන එක එතුමා අවධාරණය කළා. ආචාර්ය ගුණතිලකගේ අදහස
එතුමා පෙන්වා දුන්නේ සම්පත් වෙන් කරන එක අන්තිමට ප්‍රතිපත්තිමය තීරණයක් කියන එක. එතුමාත් කිව්වා හිටපු නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන්න ඕන. ඒකත් අවශ්‍යතා තක්සේරුවක් මත. ඒ වගේම එතුමා කිව්වා මේ මූල්‍ය දීමනා කියන එක ලංකාවට විතරක් විශේෂ දෙයක් නෙවෙයි වෙන රටවලත් තියෙනවා කියලා. උදාහරණයක් එහෙම කිව්වද? ඔව් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන්ට public duty cost allowance කියලා දීමනාවක් දෙනවා කියලා කිව්වා. ඉතින් මේක එක පට්ටකට විතරක් තල්ලු කරන්න බැරි විවිධ පැති තියෙන ප්‍රශ්නයක් කියන එක තමයි ඒ අදහස් වලින් පේන්නේ. මේ ඔක්කොම අතරේ මේකෙන් කෙලින්ම බලපෑමට ලක්වුණු කෙනා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමාගේ ප්‍රතිචාරයත් ලොකු අවධානයක් ගත්තා නේද? අර කොළඹ ගෙදරින් යන්න වුණු එක ගැන. ඔව් එතුමා ඒක හැඳින්වියේ පුද්ගලික පරිගැනීමක් සහ දේශපාලන ත්‍රස්තවාදයක් විදිහට. රජයේ විනය වෘත්තීයභාවය ගැනත් එතුමා ප්‍රශ්න කළා. ඒකට අර ඩේලි FT ලිපියෙන් උත්තර දෙලා තිබුණා නේද? ඔව් ඒ ලිපිය මේකට ප්‍රතිතර්ක ගොඩනගලා තිබුණා. එයාලා කිව්වේ මේක පුද්ගලික පරිගැනීමක් නෙවෙයි මහජන වරමට රජයේ ප්‍රතිපත්තිවලට රටේ ආර්ථික යථාර්ථයට ඔනුවගත්ත තීරණයක් කියලා. ඒ වගේම රාජපක්ෂ මහත්මයා අරගලෙන් පාඩම් ඉගෙනගෙන නෑ වගේ කියලත් අවුරුද්දකට කලින් කරපු ඉල්ලීමකට අනුව ගෙදරින් යන්න එකඟ වෙලා නෑ කියලත් ඒකේ තිබුණා. එතුවාගේ ජීවන රටාව වියදම් ගැන විවේචනය කරලා තිබුණා. ඔව් අර ඇඹුල් තියල් කතාවකුත් උපුටලා දක්වලා සාමාන්‍ය ජන ජීවිතය ගැන එතුමාගේ ආකල්පය ගැනත් ප්‍රශ්න කරලා තිබුණා. ඉතින් බරන්ද එකම සිද්ධිය දෙපැත්තෙන් බලනකොට කොච්චර වෙනස්ද කියලා. ඇත්ත මේ වරප්‍රසාද අයින් කිරීමත් එක්ක අර ජනාධිපති මුක්තිය කියන කාරණේත් ආයමත් මතුවනා වගේ නේද? ඒකත් මේකට සම්බන්ධයි නේ යම් විදිහකට. අනිවාර්යෙන්ම. ඒක මේ පනතට විතරක් නෙවෙයි අපේ මුළු දේශපාලන ක්‍රමයටම අදාළ දෙයක්. නීතිඥ නිරාන් අංකෙටල් මහත්මයෙක් විශ්ලේෂණයක් කරලා තියෙන වේ ගැන. ඔව්. අපේ 78 ව්‍යවස්ථාවේ 35 වෙනි වගන්තියෙන් තමයි ජනාධිපති කෙනෙක්ට මුක්තිය දෙන්නේ. ඒ කියන්නේ එතුමා තනතුරේ ඉන්නකොට එතුමාට නිල වැඩකට හරි පෞද්ගලික වැඩකට හරි එතුමාට විරුද්ධව උසාවියක නඩු දාන්න බෑ. ඒක හරිම පුළුල් මුක්තියක් වගේ නේද? ගොඩක් පුළුල්. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම අසීමිතත් නෑ. 35 තීන වගන්තිය විතිරේක. ඒ කියන්නේ එක්සෙප්ෂන් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට මැතිවරණ පෙත්සමක් නම් එහෙම නැත්නම් ජනාධිපති ඇමති කෙනෙක් විදිහටත් වැඩ කරනවා නම් ඒ ඇමති වැඩ ගැන නඩු දාන්න පුළුවන්. හැබැයි ජනාධිපතිට විරුද්ධව නෙවෙයි. නෑ නීතිපතිට විරුද්ධව. හරි. එතකොට අර ප්‍රශ්නේ මුක්තිය තියෙන්නේ පුද්ගලයාටද එයා කරපු වැඩේටද? ඒක තමයි සංකීර්ණම තැන. අපේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දිහා බලපුවාම අර විසුලිංගම් මැලිකරච්චි වගේ නඩු තියෙනවා. ඒ වගෙන් පේන්නේ මුක්තිය තියෙන්නේ ජනාධිපති කියන පුද්ගලයාගේ විරුද්ධව නඩු දාන්න බැරි වෙන්න විතරයි. එයා කරපු වැඩේක නීත්‍යානුකූල භාවයේ ප්‍රශ්න කරන්න බෑ කියන එක නෙවෙයි කියන අර්ථකථනයක් තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිගේ නියෝගයක් නිසා වැඩ කරපු වෙන නිලධාරියෙක්ට විරුද්ධව නඩුවක් ගියෝ. ඔව් එතකොට අර මුල් ජනාධිපති නියෝගය නීත්‍යානුකූලද නැද්ද කියලා උසාවියට බලන්න පුරවන කියන තර්කයක් තමයි තියෙන්නේ. ටිකක් සංකීර්ණයි. අංකෙට්ල වගේ අය කියන්නේ ලංකාවේ මේ 35 වගන්තිය වෙන රටවල් එක්ක ඇමරිකාව ෆ්‍රාන්සිය වගේ බලනකොට විධායකයට දීලා තියෙන අසාමාන්‍ය විදියට ලොකු මුක්තියක් කියලයි. ඒක නීතිය ආධිපත්‍යයට ටිකක් ගැටලුකාරී වෙන්නත් පුරුවන් කියලා යාලා කියනවා. හැබැයි මේ අලුත් පනත සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් උනේ නෑ මේ වරප්‍රසාද අයින් කිරීමේ පනත ව්‍යවස්ථාවට පටහනි නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. හරි. ඉතින් මේ ඔක්කොම කතා කරපුවාම පනත, සල්ලි, දේශපාලන මත, විද්වත් අදහස්, නීතියමය පැත්ත මේ ඔක්කොම එකට ගත්තම මේ සිදුවීමෙන් අපිට මොකද තේරුම් ගන්න තියෙන්නේ? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේක නිකම්ම සල්ලි කීයක් හරි කපු එකක්වත් නීතියක් පොඩ්ඩක් වෙනස් කරපු එකක්වත් විතරක්ම නෙවෙයි කියන එක. ඊට වඩා එහා ගිය දෙයක්. මේ පනත ඒ වටේ ඇති වුණු කතාව ඒකෙන් ලංකාවේ පාලන මූලධර්ම ගැන, මහජන සල්ලි පාවිච්චි කරන විදිහ ගැන, වගවීම, දේශපාලන සංස්කෘතිය, නායකයෝයි ජනතාවයි අතර තියෙන ඕන සම්බන්ධය මේ වගේ ගැඹුරු ප්‍රශ්න ගොඩක් උඩට ආවා. විශේෂයෙන්ම අර හිටපු නායකයන්ට සලකනකොට වරප්‍රසාදය කොතනද අත්‍යවශ්‍ය දේ කොතනද කියන සීමාව ගැන ලොකු කතාවක් ගියා නේද? අන්න ඒක තමයි. ඒ සීමා රේඛාව කොතනින්ද අඳින්නේ කියන එක තමයි ප්‍රබලවම සාකච්ඡා වුණේ. හරියට හරි. එහෙනම් අද අපි 2025 අංක 18 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම ඉවත් කිරීමේ පනත ගැන තමයි මේ ගැඹුරින් කතා කළේ. අපි බැලුවා මොනවද අයින් වන විශේෂ වරප්‍රසාද, රජය දුන්න හේතුව මොනවද, ඒකට කොච්චර සන්නේ ගිහින් තිබ්බද, පක්ෂෝ විපක්ෂව ආපු අදහස්, විද්දුතුන් කිව්වේ මොනවද, අර ජනාධිපති මුක්තිය වගේ නීතියමය කාරණා මේ ඔක්කොම ගැන කතා කළා.
මේ තොරතුරු දැනගන්න එක ඇත්තෙන්ද වැදගත්. මොකද අපේ රටේ පොදු සල්ලි කොහොමද පාවිච්චි වෙන්නේ, පාලනයේ විනිවිදභාවය කොහොමද, නීතියේ ආධිපත්‍ය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ වගේ දේවල් ගැන පුරවසියන් විදිහට අපි දැනුවත් වෙන්න ඕනනේ. ඔව් ඒක ඇත්ත. අවසාන වශයෙන් තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරලා යන්න. හිටපු රාජ්‍ය නායකයන්ට යම් විදිහක රාජ්‍ය අනුග්‍රහයක් විශේෂයෙන් සල්ලි වලින් උදව්වක් දෙන එක ලෝකෙ වෙන රටවලත් වෙනවා. ඒක අපි දැක්කා. ඔව්. නමුත් එහෙම සලකනකට මොකක්ද විශේෂ වරප්‍රසාදයක් වෙන්නේ? මොකක්ද අත්‍යවශ්‍ය පහසුකමක්? නැත්තම් ගෞරවයක් විදිහට සලකන්න පුළුවන්. ඒ සීමාව තීරණය කරන්න ඕන මොන සාධක මතද? අර මහජන මුදල්වල වටිනාකම, නායකයෝ කරපු සේවය, විශ්‍රාමික ජීවිතයේ තියෙන ඇත්ත තත්වයන් මේව කොහොමද බැලන්ස් කරගන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙමත් නැත්තම් මේ පනත වගේ දෙයක් මේක ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඇත්තදම දිගුකාලීන වෙනසක පටන් ගැනීමක්ද? එහෙම නැත්තම් මේක නිකම්ම වර්තමාන ආර්ථික දේශපාලන තත්වයට දීපු తాවකාලික ජනප්‍රිය ප්‍රතිචාරයක් විතරක් වෙයිද? මේ ගැන තවදුරටත් හිතන්න පුළුවන්. අද දවසේ මේ ගැඹුරු විමසුමට සවන් දුන් ඔබ සැමට ස්තුතියි.